ආයුබෝවන් ජනකතා ලෝකයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි අහන්න යන්නේ මහදැන මුත්තාගේ තවත් අපූරු කතාවක්. දවසක් මහදැන මුත්තයි ගෝලියෝ 5 දෙනයි තවත් ගමනක් යන්න පිටත් වුණා. මේ ගමනේදී ඔවුන්ට 12 පාරක් හරහා දාලා තිබුණු පටු ඒ දණ්ඩකින් එතර වෙන්න සිද්ධ වුණා. ගඟේ වතුර හරිම පිරිසිදුයි. ඒ නිසා වතුරයට තියෙන ගල්, වැලි වගේම ඕනෑම දෙයක් හරිම පැහැදිලිව පේනවා. මුත්තා පස්සෙන් පිරිස පේලියට ඒ දණ්ඩ උඩින් යනකොට එකපාරටම පුවක් බඩිල්ලා ඒ දණ්ඩෙන් පහළ බැලුවා. වතුරේ පරාවර්තනය නිසා ඒ දණ්ඩේ සෙවණැල්ල වතුර උඩ පේන්න තිබුණා. වතුර ගලාගෙන යන නිසා ඒ දණ්ඩේ සෙවණැල්ලත් හෙමින් ඉස්සරහට යනවා වගේ පුවක් බඩිල්ලාට පෙනුණා. බුදු අම්මෝ මුත්තේ ඒ දණ්ඩ යනවා. ඒ දණ්ඩ අපිවත් අරගෙන පැනලා යනවා. පුවක් බඩිල්ලා කෑ ගැහුවා. මහදැන මුත්තා කලබල වෙලා පහළ බැලුවා. ඇත්තදම වතුරේ පේන ඒ දණ්ඩේ සෙවණැල්ල හෙමින් ඉස්සරහට යනවා. මුත්තාත් හොඳටම බය වුණා. හද්දෙයියනේ මේක අద్භූත ඒ දණ්ඩක්. මේක අපිව අරගෙන කැලේට යන්න හදන්නේ. ගෝලයෝ ඒ දණ්ඩ එහා පැත්තට යන්න කලින් හයියෙන් දුවපල්ලා. මහදැන මුත්තා අණ දුන්නා. දැන් මුත්තා ඉස්සරහින් හයියෙන් යනවා. ගෝලයෝ 5 දෙනා ඒ දණ්ඩ උඩ හති දාගෙන එවිදිනවා. ඔවුන් වේගයෙන් යන තරමට වතුරේ පේන ඒ දණ්ඩේ සෙවණැල්ලත් වේගයෙන් යනවා වගේ ඔවුන්ට පෙනුණා. අනේ මුත්තේ ඒ දණ්ඩ අපිට වඩා වේගයෙන් යනවා. කොටු කිතයිය කෑ ගැහුවා. තව හයියෙන් දුවපල්ලා. මුත්තා කෑ ගැහුවා. කලබලයටයි බයටයි දුවපු පිරිස ඒ දණ්ඩ කෙළවරේ තිබුණු මඩ වගුරක් දැක්කේ නැහැ. මුත්තා ඉස්සරලාම මඩේ වැටුණා. ඊළඟට ආපු ගෝලයෝ 5 දෙනාත් මුත්තගේ ඇඟ උඩටම වැටුණා. ඔවුන් මඩේ එරිලා නාගෙන ඉන්නකොට ඒ දණ්ඩ තිබුණු තැනම තියෙනම දැක්කා. හප්පේ ලොකු දෙයක්. අපි ඒ දණ්ඩට වඩා වේගයෙන් දුවපු නිසා තමයි බේරුනේ. නැත්තම් ඒ දණ්ඩ අපිව අරගෙන තාමත් දුවනවා. මහදැන මුත්තා මඩ පිහදා ගන්න ගමන් ආඩම්බරෙන් කිව්වා. ගෝලයෝ ටිකත් මඩේ නාගෙන සාදු මුත්තාගේ වේගය නිසා අද අපි බේරුණා කියමින් Tamanගේ ගමන යන්න ගියා. මෙවිනිම තවත් ලස්සන කතාවකින් අපි නැවත හමු වෙමු. මෙවිනි ලස්සන ජනකතා තවත් බලන්න අපේ ජනකතා ලෝකයා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.